උදැසනක් වේවා ඔයාලට. මං අද ගෙනාවේ සටකයාවකට ඔයාලට මට උදව් කරන්න පුළුවන් විදියක්. මෙන්න මං හදනවා ලස්සන මේ වගේ කොණ්ඩ කටු, ඒ වගේ කොණ්ඩ බෑන්ඩ්. ඔයාලට පුළුවන් මගේ මේ වගේ පුංචි අයිටම් එකක් සහනදායී මිලකට අරගෙන ඔයාලට පුංචි ව්‍යාපාරයක් කරගෙන යන්න. නැත්තම් ඔයාලට පුළුවන් මගෙන් මේ ව්‍යාපාරය ගැන ඉගෙන ගන්න. එහෙම ඔයාලට මොනවහරි දැනගන්න අවශ්‍ය නම් ඔයාලට තියෙන්නේ මගෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන ගිහිල්ලා මගෙන් විස්තර දැනගන්න. මේක හොඳ ස්වයං රැකියාවක් අපිට කරගෙන යන්න පුළුවන්. ගෙදර බබාලත් එක්ක නම්මලට මොන්ටිසෝරි එකක් යන බබාලා ඉන්නවා නම් එයාලගේ මොන්ටිසෝරි කරන ඒවා විකුණ ගන්න පුළුවන්. දැන් අද වෙළඳ පොලේ මේ වගේ කොණ්ඩ කටුවක් සාමාන්‍යයෙන් යන මිල ඔයාලා දන්නවා ඇතිනේ. ඔයාලා බබාලට මේ වගේ කොණ්ඩ කටු ගන්නවා ඇතිනේ. සාමාන්‍යයෙන් ලොකු ෂොප් එකක වගේ නම් මේ වගේ කොණ්ඩ කටුවක් රුපියල් 200කට වගේ, මේ වගේ එයා පැන්ට් සෙට් එකක් රුපියල් 250කට වගේ මුදලකට තමයි යන්නේ. ඉතින් මම ඔයාලට මේවත් ඔක ගන්නකොට සහනදායී මිලකට ලබා දෙනවා. ඔයාලට යම් මුදලක් තියාගෙන විකුණන්න පුළුවන් විදියට ඔයාලට මේ වගේ කොණ්ඩ කටු මගෙන් ඔයාලට ඕන විදියට කියලා හදාගන්න පුළුවන්. ඉතින් මම මෙහෙම ඔයාලට හදලා මගෙන් අරගෙන ඔයාලට බිස්නස් එකක් විදියට ඔයාලට මේ දේ කරගෙන යන්න පුළුවන්. මේ වගේ ලස්සන කොණ්ඩ කටු, කොණ්ඩ බෑන්ඩ් මේ වගේ ගොඩක් ඩිසයින් වලින් ලස්සනට හදලා තියෙනවා. මම මේ මේ වගේ කඩේකට විකුණන්න ගෙනියන්න හදපු කොණ්ඩ කටු ටික ඔයාලට පුළුවන්. හැබැයි මේ වගේ ලස්සනට ෆිනිෂින් එක තියෙන්න ඕන. හොඳ නිමාවක් තිබුණොත් මේ වගේ හොඳ කවර වල දාලා ලස්සන තිබුණොත් ඔයාලට මේවා අලෙවි කරගන්න හරිම ලේසියි. මොකද හැමෝම කැමති පිළිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙනකොට. ඉතින් මේ වගේ දේවල් ඔයාලටත් කරන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නවා නම් අවශ්‍ය කෙනෙක් මගෙන් අහලා දැනගන්නත් පුළුවන්. මම ඔයාලට කියලා දෙන්න හරිම කැමැත්තෙන් ඉන්නවා. අවශ්‍ය කෙනෙක් මගෙන් අහන්න. මේවා ලස්සන නම් මේවා ඔයාලට තොග ගන්නත් පුළුවන්. එහෙම තොග අවශ්‍ය නම් ඔය ලොකු කඩවල් තියෙන කට්ටිය එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉතින් අපිට උදව්වක් විදියට මේ වගේ දේවල් අරගන්න පුළුවන්. අපි සහනදායී මිලට ඔයාලට මේවා ලබා දෙනවා. ඔයාලා ඉතින් අල්ලවි කරගන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් තොග වශයෙන් ගන්නත් පුළුවන්. ස්තුතියි ඔයාලට.